තේරුම් යන්නේ නැති. හැබැයි ඊට පසු දින නැවත වතාවක් යම් කිසි විදිහකට ප්‍රශ්නයක් මතුවුණා. බලන් බාන්න දෙන්න බෑ. රයිට්. බලන් වල දංගුඩ කණ්ඩ තමුසලගේ ගවක් මේ හරක් කටු ගන්න දීලා සංඝයා වහන්සේලා පරාජිත කළ මෙරට කොඳ ගන්න දෙන්න බෑ හාමුදුරුවන්ට. තමුන්නාසලේ ප්‍රශ්න විසඳ ගන්නවා ඒ සභාව. තමුන්නාසලගේ තියෙන උලම සභාව. උලම සභාවත් එක්ක දාගන්නවා. ඊළඟට අනිත් පූජකයෝ ඉන්නවා ඒවත් එක්ක දාගෙන ගන්නවා. මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න කතා කරන්න මේ සිවුරු පාවිච්චි කරන්න එපා. මහත් අපිව ගන්න අතරංගුවට. අපි කොහෙන් හරි මේක විසඳ ගන්න ඕනේ. මේ රටේ නායකයොත් නෑ, පාලකයොත් නෑ. විවිධ රත්නේ ගල් තුනක් කියලා මුන්ගේ තෞහීද් ජමාත් වරු මේ රටේ ගමක් ගන්න සීටි බෙදනවා. අපි කියලා මුස්ලිම් වලට පහර දීලා නෑ. මෙහෙම මේ රටේ නායකයෝ නිවට වුණාට ෆික්ෂන් හදන්න නිවට වෙන්න දෙන්න බෑ. බුදුබල සේනාවේ ලේකම් උන්වහන්සේ විසින් මේ ඒ තැනට ගොස් මේ යම් කිසි විදිහකට සමතයකට පත් කරන්නත් ඒකෙන් යම් ප්‍රශ්න කීපයක් මතු කරමින් උන්වහන්සේගෙන් මේ ප්‍රශ්නයන් වලට පිළිතුරු ලබා ගැනීමට ගත් අවස්ථාවේදී ඇතිවෙච්ච කලබගැහැනියක් යම් කිසි විදිහකට කියන්න පුළුවන් කලබගැහැනියක් හෝ නොසන්සුන්තාවයක් ගැන යම් කිසි විදිහකට ප්‍රකාශයක් ලබා ගැනීමට ඥානසාර ස්වාමීන් වහන්සේගෙන් ගත් වෑයමක් හැටියට කියන්න පුළුවන් මේ වැඩසටහන. ඒකයි මම කිව්වේ මේ හදිස්සිය අපි ලකලෑස්ති කරගත්ත වැඩසටහනක්. එම කාලීන මාතෘකාව යටතේම යම් කිසි දෙයක් ඒ සිදුවීමට එක්කම ගලපා ගත හැකි දෙයක් හැටියට අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට මේ මොකක්ද උනේ කියන එකේ හරි දැනුම මම හිතන්නේ ලබා ගැනීමට කරන උත්සාහයක් හැටියට කියන්න පුළුවන්. මොකද මේ නැතුව අපේ පින්තූර රාමු කීපයක් තුලින් අපිට මෙවන්නක් කොයි විදිහටද වටහා ගත්තේ කියන එකේ අපිට මේ වටහා ගැනීම කොච්චර දුරට සාධාරණ නැද්ද කියන එක සීමා කරන්න සිදුවෙන්නේ පින්තූර රාමු වලට පමණයි. ඊට පිටුපස්සේ ඇති කතාව මොකද්ද? මේ කතාව ගැන මෙතන කතාවක් තියෙනවද නැත්නම් නිකම්ම කඩම් පැනගෙන මෙතනට ඇවිත් යම් කිසි දෙයක් කරපු එකක් හැටියට බුදුබල සේනාව දැන් වෙනකොට හංගවඩ ගැහිලා තියෙනවා. යම් ආගේ ප්‍රකාශයත් මත වෙලා තියෙන්නේ මෙතන විප්ලවකාරී විදියකට බොහොම රැඩිකල් අන්දමින් හැසිරුණු අන්තගාමී පිරිසක් හැටියට. ඒ එසේමද? නැතොත් මේට පිටුපස්සේ මොකක් හරි කතාවක් තියෙනවද? මොකද්ද මේ පෙළගැස්ම? මේක සත්‍යතාව දැන ගැනීමට තමයි මේ අවස්ථාවේදී අපි උත්සාහයක් දරන්නේ. ඉතින් අපි මෙතනින් අපේ වැඩසටහන ආරම්භ කරමු. ගල්බතත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ලේකම් උන්වහන්සේ බුදුබල සේනාවේ අපිත් එක්ක ඉන්නවා මැදිරියේ. මේ අවස්ථාවේදී උන්වහන්සේව සාදරයෙන් පිළිගන්නවා අවසර ස්වාමීන් වහන්සේ. ඉතින් මේ වැඩසටහනට අපි මෙතනින් අවතීර්ණ වෙමු. ඉතින් මේ ප්‍රවේශය ගන්න ස්වාමීන් වහන්සේ අවසර මොකද්ද මේ උනේ? දැන් හුඟක් වෙලාවට කට්ටිය කියනවා මේ උඩ බලාගෙන කෙල ගැසීමක් වගේ එකක් තමයි උනේ. මේ සංඝයා වහන්සේලා අතර වෙච්ච යම්කිසි ගැටක් මේක මේ ගැටුම දැන් මේ ජාත්‍යන්තර වෙනකොටත් YouTube හරහා Facebook හරහා මේ විශාල වශයෙන් කතා වෙනවා. මේකේ අන්තගාමීන් මුස්ලිම් අන්තගාමීන් පිරිසක් මෙතන මේ කොච්චර දුරට සාධාරණද මේ සංඝයා වහන්සේ කෙනෙක් සංහිඳියාවක් ඇති කරන්නගත් අවස්ථාවකදී බුදුබල සේනාව විසින් මෙතනද කඩාපැන උන්වහන්සේට කියනවා ජාතියම සමාව ගන්න. විශේෂයෙන්ම මේ රටට අපි කියන විශේෂ තැනක් තියෙනවා බෞද්ධ ධර්මයට මේ කරපු ඒ උන්වහන්සේගේ යම් යම් ප්‍රකාශයන් ඊට හාත්පසම විරුද්ධයි ධර්මයට. මේකෙන් සමාවිල්ලන්න, ජාතියෙන් සමාවිල්ලන්න, බෞද්ධයාගෙන් සමාවිල්ලන්න. මේක හරිද මේ කරපු වැඩේ? ඇයි මේ කඩාපැනීම උනේ? මේක උඩ බලාගෙන කියලා ගැසීමක්ද? මොකද්ද ස්වාමීන් වහන්සේ මෙතන උනේ කියලා අපිට පොඩ්ඩක් පහදා දෙන්න පුළුවන්. ඔව්. පළමුවෙන්ම ඊට ප්‍රවේශ වෙන්න මත්තෙන් අපි සංවිධානයක් හැටියටත් පෞද්ගලිකවත් භික්ෂුන් වහන්සේ නමක් හැටියටත් පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්නට ඕනේ TNL මාධ්‍ය ජාලයට, විශේෂයෙන් සභාපතිතුමා ඇතුළු නීතිවේදියෙකු හැටියට අපේ සුදත් මැතිතුමාට අපට දෙනෝ දහසක් හරි තොරතුරු නොදැන මේ සිද්ධිදාමයේහි අගමුල නොදැන විවේචනය කරන ඇත්තන්ට ඇත්ත පහදා දීම සඳහා මේ ගුවන් කාලය වෙන් කළා. ශාසනයට දක්වන අනුග්‍රහය සම්බන්ධයෙන් අපි නොවක් සිතින් පුණ්‍යානුමෝදනාව පළ කරන්න ඕනේ. පළමුවෙන්ම සමහර සිද්ධිවලදී අපි හැසිරෙන විදිය ගැන බොහෝ දෙනෙකුට ප්‍රශ්න තියෙනවා. සුදත් මෙතුමා ඊයේ ඇතිවෙච්ච සංසිද්ධිය මම හිතනවා මේ රටේ තීරණාත්මකයක් වෙයි කියලා. මොකද හේතුව අද පමණක් නොවේයි මේ රටේ සිංහලයට, බෞද්ධයට, බුද්ධ ශාසනයට එරෙහිව
විවිධාකාරයේ කුමන්ත්‍රණ ඒ වගේම විවිධාකාරයේ අතපෙවීම හරහා මේ රටේ භික්ෂුත්වය විනාශකරන්න බෞද්ධයන්ව සංස්කෘතිකමය වශයෙන් ඝාතනය කරන්න එක පැත්තකින් ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 400ක් මේ රට තුල ක්‍රියාත්මක වෙනවා. ඒවායේ ක්‍රියාකාරීත්වය කෙබඳුද කියලා කිව්වොත් ඔබතුමාට මතක ඇති ඔබතුමා නීතිවේදියෙක් හැටියට අපි දන්නවා මේ බෞද්ධ කතන්දර ඇතුලේ ඒවට ප්‍රමුඛතාවයක් දෙමින් මේවා සාකච්ඡා කරන සංහිඳියාවක් ඇතිකරන්න කටයුතු කරන පුද්ගලයෙක් හැටියට 2000 2005 2009 කියන අවුරුදුවල පිටු 1000 ගණනකින් යුක්ත කමිෂන් වාර්තාවක් පවා බෞද්ධයන්ගේ පැත්තෙන් එලි දක්වලා තියෙනවා. අද වෙනතුරු ඒවා සාකච්ඡාවට බඳුන් කළ නැහැ මේ රටේ පාලකයෝ. ඒ වගේම මේ රට තුල අපේ සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරත්වය බීතියට පත් කරමින් ඒ සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරත්වය වහාබ්වාදී ගොදුරු බවට පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදයක් මේ රට තුල ක්‍රියාත්මක වෙන බව අපි දිගින් දිගටම හෙළිදරව් කළා. අපි ආරාධනා කළා ඒ අවස්ථාවන් වලදී අපි ළඟ සියලු සාධක සාක්ෂි තොරතුරු සහිතවයි අපි කතා කරන්නේ. මේ බලගැන්වීම මේ දැනුම්වත් කිරීම කරන්නේ මුස්ලිම් ප්‍රජාව අපේ සමස්ත මුස්ලිම් ප්‍රජාව අගතියට හෙලන්නවත් ඔවුන්ව අපේ බලහත්කාරයට යටත් කරන්නවත් එහෙම නැත්නම් ඔවුන්ව අපහසුතාවයකට පත් කරන්න නොවන වගේ අපි දිගින් දිගටම කිව්වා. අපිට අද තියෙන වගකීමක් මේ මුස්ලිම් සමාජය මේ අන්තවාදීන්ගේ බේර ගන්න ඕන කතාව අපි කිව්වා. ඒ කියන අතරදී කො මේ වගකීම යුත්තන්ගේ අවධානය යොමු වෙලා කරුණාකරලා එන්න අපිත් එක්ක සාකච්ඡාවට අපිට අදාළතාවයක් හෝ එහෙම නැත්නම් මම දැක්ක පහුගිය වැඩසටහන මේ එකට එක 50ට 50 කරන්න කවුරු හරි ලෑස්ති වෙනවා නම් ඒකට දෙන්නත් බෑ. එතකොට මේ හෙළිදරව් මධ්‍යස්ථ මුස්ලිම් වරුන් ගැන සොයනවාසේ මොකද කියන්නේ දැන් එදා සිදුවීම මධ්‍යස්ථ මෙතන උත්සාහයක් නෙවෙයිද මේ දැක්ුවේ එදා මේ ඔක්කොම සංහිඳියාව ගෙනෙන්න මේ මධ්‍යස්ථ මුස්ලිම් වරුන් ඉන්නවාය මෙතන අන්තගාමීන් නැතයි කියන තැනට එන්න යම්කිසි සංහිඳියාව කරා යෑමේ ව්‍යායාමකදී ඔබ මහන්සියලා විසින් ඔය හරස් කැපුවේ. මම ඔබට කියන්නම් අපි මේ අදාළ කාරණාවටම ඉලක්ක කරලා කතා කළොත් ඔබතුමාට මතක ඇති ඔබතුමා අපිට අවස්ථා කීපයක් ලැබලා දුන්නා මේ වේදිකාවේ. ඇත්තටම මහියංගනේ ප්‍රදේශයේ යම් සිද්ධියක් වුණා. එහිදී 30-40,000ක් ජනතාව පාරට බැහැලා තමන්ගේ විරෝධතාවය පළ කළා මේ අනවශ්‍ය බොරු ප්‍රචාර මතින් මේ තියෙන සංහිඳියාව නැති කරන්න එපයි කියලා. මොකද මේ ව්‍යාපාරයක් කරගෙන ගිය ස්ථානයක් එකපාරටම යාඥා මැදුරක් බවට පත් කළා. ඒක පල්ලියක් කියලා හඳුනලා වඳින්න ගත්තට පස්සේ එතන විරෝධතාවයන් මතු වුණා. එතකොට අපි ගිහිල්ලත් එතන ගිහිල්ලා මේ ගහ බැනගෙන ගල් මුල් ප්‍රහාර එල්ල කළා. එවැනි පහත් තත්ත්වෙන් අපි කවදාකවත් කොතනකවත් වැටිලා නැහැ. එතකොට මේ සිද්ධිය අදාළ කරගත්තොත් වටරැක විජිත නමින් සංඝයා වහන්සේ කෙනෙක් මම දන්නේ උන්වහන්සේ හරි පැවිද්දෙක්ද උන්වහන්සේ මුස්ලිම් ජාතිකයෙක්ද කොයි කාලේ මහාන වෙලාද මොකක්ද කියන එක ගැන මම දන්නේ නැහැ. දැන් ඒව හොයන්න වෙනවා. මේ ස්වාමින් වහන්සේ මහියංගන ප්‍රාදේශීය සභාවේ සභිකයෙක් විදිහට කටයුතු කරනවා. මුස්ලිම් කොංග්‍රස් සමගි පෙරමුණ හදපු කාලේ ඒකේ තනතුරක් දරලා තියෙනවා. දැන් නුවා කියන එකේ අලුතෙන් රෙජිස්ටර් කළ පක්ෂයක් මුස්ලිම් පක්ෂයක් මුස්ලිම් සමගි පෙරමුණ කියලා. ඔය පක්ෂයේ සභාපති වටරැක විජිත කියලා හාමුදුරු කෙනෙක්. මම නම කියනවා නැත්නම් දන්නේ නැනේ කවුරක්වත්. වටරැක විජිත කියලා හාමුදුරු කෙනෙක්. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? දැන් තනිකරම මුස්ලිම් සමගි පෙරමුණ කියන්නේ ඒක මුස්ලිම්. ඒකේ හාමුදුරු කෙනෙක් ඉන්නවා කියන්නේ සිවුර දාගෙන කවුද? මුස්ලිම්. ඒ කියන්නේ මුස්ලිම් කෙනා ඒ කියන්නේ මුස්ලිම් සමගි පෙරමුණට ගියා කියන්නේ එයා මුස්ලිම් කෙනෙක්. අශ්‍රප් ඇමතුමාත් එක්ක මම කුරුණෑගලේ ඉඳලා පුත්තලමට යනවා රෑ. යනකොට ඒ කාර් එකේම එතුමා ඒ වෙලාවේ මේ මුත්‍රා කරන්න ඕනේ කියලා කිව්වා. මුත්‍රා කරන්න එතුමා කාර් එකෙන් බැහැලා ගියා. වතුර බෝතලයකුත් අරගෙන ගියා. මං එදා තමයි දැනගත්තේ මේ මිනිස්සු මේ මුත්‍රා කළත් හොදනවනේ යකෝ කියලා.
තමයි අපි නම් හොදන්නේ. මේ අශ්රෆ් ඇමතුමා මක්කම යද්දී එයාපෝට් එකේදී ගත්ත ඡායාරූපයක්. මම ඉන්නේ මැද. අලේ මවුලානා ඇමතුමා මේ පැත්තේ. අශ්රෆ් ඇමතුමා මේ ඇඳුම ඇඳගෙන ඉන්නවා. ෆොටෝ එක ගන්නකොට අශ්‍රෆ් ඇමතුමා කිව්වා හාමුදුරුවනේ පාට විතරයි වෙනස් කියලා. මං ඒ වෙලාවේ කිව්වා ඇත්ත තමයි ඇමතුමාගේ තට්ටේ මගේ තට්ටේ කියලා. මම දැක්ක රූපවාහිනියේ පුංචි මුස්ලිම් දරුවෝ ගෑනු පිරිමි දෙකොල්ලොම සුද්ධ වූ අල් කුරානය කියවනවා. මම මේ ළඟදී දැක්කා පිරිමි ළමයෙක් එයා කටපාඩමින් සම්පූර්ණයෙන්ම කටපාඩමින් සුද්ධ වූ අල් කුරානය කියවනවා. කටපාඩමින් අපේ සිංහල බෞද්ධ ළමයෙකුට තබම් මහා මිනිහෙකුටවත් බෑ තුන් සූත්‍රයෙන් තබ එක සූත්‍රයක්වත් හරියට ශබ්ද නගලා කියවන්න. බලන්න පුළුවන් මුස්ලිම් පල්ලි වලට ගිහිල්ලා මොන තරම් නරක විදියට මේ රටේ සිංහලයෝ ගැන බෞද්ධයෝ ගැන මේ පිළිවෙත් ගැන මොනවා දැනගෙනද රටක් මුස්ලිම් පල්ලියක් ඇතුළට ගිහිල්ලා ජාතියක්කට අපිව නිර්වත් කරන කීක ඒක සුබදායි දෙයක් නෙමෙයි. එතකොට මේ හාමුදුරුවම මහියංගනේ සිද්ධිය වෙලාවේ මහියංගන ප්‍රාදේශීය සභාවේදී ඔබතුමාලට ඒකත් පෙන්වන්න පුළුවන් ජනතාවට විනාඩි 18ක විතර කතාවක් පවත්වනවා. ඒ කතාව එයා කියනවා මේ කවදාකවත් මම මෙච්චර කාලයක් මහියංගනේ ඉන්නවා මම මේ මහියංගනේ නගරේ මුස්ලිම් පල්ලියක් දැක්කේ නෑ මුස්ලිම්වරු ඉන්නේ පංගරගම්මන. එතකොට උන්වහන්සේ කියනවා මට 2009 මෙන්න පංගරගම්මන ඉන්න මුස්ලිම් නායකයෝ ගෙනල්ලා පංගරගම්මන ඉන්න සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුන්වත් විනාශ කරන්න වෙනම ගෙවල් කුලියට අරගෙන කල්ලි කණ්ඩායම ඇවිල්ලා කියලා ඒවත් එළිදරව් කරන්නේ මේ හාමුදුරුවෝමයි. ආගමික මධ්‍යස්ථානයක් නැත. මේ ඉඩමේ කිසිදු අයිතියක් කොහොමද තවම නැත. දෙන්න හදලාවක් නැත. එතකොට මේ අනවසර දැනක තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ කිසිදු ලියාපදිංචියක් නොවැතිව. ඒ අරමුණට මුස්ලිම් දෙන්නා ඉන්නේ මහියංගන නගර. මේ දෙන්නට තමයි වගේ කරලා හතරකට දෙකක් හදන්න වෙයි. අට දෙනෙක් පදිංචි වුණොත් දැන් පංගරගම්මනේ එහෙම කියනවා. පල්ලි තියෙනවා හතරක් හෝ පහක්. මම මේ කියන්නේ දැන් මේක නෙමෙයි මුස්ලිම් ජනතාව කියලා තියෙන ලොකු අద్භුතයක් මතු වෙනවා කියලා ඉන්නේ. මේ භයානක ඉස්ලාම් අන්තවාදී තත්ත්වවාදී සංවිධාන අනුපෙපෙනා වගේ තියෙනවා. බුද්ධ ගයාවටත් එහෙම ප්‍රහාරයක් එල්ලකලේ ඒ වගේ සංවිධානයක්. ඒ නිසා මහියංගනේටත් ඒ වගේ සංවිධානයක් එල්ලන අපි විතරක් නෙවෙයි පංගරගම්මන මුස්ලිම් ජනතාවට එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලොත් එකතු කරගෙන මේ සටන මේ තත්ත්වවාදී නෙලවා ගන්නට කටයුතු කරන්න ඕනේ. 70 ලක්ෂයක් සියදක් කරන අංක 18 SP ටෙක්ස්ටයිල් වෙළඳ සැල අරගත්තේ මේ අන්තවාදී සංවිධානයේ සල්ලි වලින්. පංගරගම්මන මෞලවි ඇතුළු මුස්ලිම් පාලක සභාව මේකට අතරින්ටයි. ඒ නිසා මේක කියන බරපතල අපි බොදුබල සේනා සංවිධානයේ මහා සමුළුවක් තිබ්බට පස්සේ මේ හාමුදුරුවෝ ඒ සමුළුවටත් එනවා. ඒ ඇවිල්ලා සතියක් ගිය තැන තමයි මුස්ලිම් පල්ලිවලට ගිහිල්ලා බෞද්ධයන්ට සහ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් අපට එරෙහිව දිගින් දිගටම මේ ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේ. එතකොට ඊයේ සිද්ධිය අපි කතා කරන්න ඕනේ. මේ හාමුදුරුවෝ මහියංගනේ බුදු සමුළුවෙන් පස්සේ දිගින් දිගටම ජීවත් වුණේ මුස්ලිම් පල්ලිවල. මුස්ලිම් පල්ලිවල ඉඳගෙන වීඩියෝ පට නිකුත් කරනවා අන්තර්ජාලයට.
අන්තර්ජාලයට නිකුත් කරනවා. සංහිඳියාවක් හිතේ තියාගෙන සොයනස් මොකද්ද චේතනාව? සොයනස් හිතන්නේ මෙතන. මොකද අපිට තියෙන තොරතුරු අනුව අපිට ඒවා ඉලිදරව් කරන්න බෑ සමහරක් දේවල්. මොකද කොතන හෝ පල්ලියකට හරි කොහෙට හරි ගිහිල්ලා ගෙරිමස් වළඳලා එහෙම ඉතින් වලිග කඩාගත්තට පස්සේ අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ බ්ලැක්මේල් වෙනවයි කියලා. ඉතින් අපි දන්නේ එහෙම බ්ලැක්මේල් කළා මේ තත්ත්වයට පත් කරලා ඉන්නවද කියලා. ඒ සොයනස් හිතනවාද එහෙම බ්ලැක්මේල් වෙන සත්‍යයක් උදා වෙලා තියෙනවයි කියලා. අනිවාර්යෙන්ම. ඒකට බ්ලැක්මේල් කරන්න මොකක් හරි ප්‍රයෝජන ලබාගෙන තියෙනවයි කියලාද? අනිවාර්යයෙන්. මොකද ඒවා කිව්වොත් ඒවා අපිට ප්‍රසිද්ධ මාධ්‍ය කතා කරන්න අමාරුයි. මොකද හේතුව සුදත් මැතිතුමා මේ පුද්ගලයාගේ මේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපි බුද්ධ ශාසන අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මහියංගන ප්‍රදේශයේ මහියංගන ප්‍රාදේශීය සංඝ සභා මහියංගනේ රාජමහා විහාරයේ නායක හාමුදුරුවන්ට ඔබ ඇමතුවොත් මහියංගන රාජමහා විහාරයේ ස්වාමින් නායක හාමුදුරුවෝ ඇතුළු මුළු සංඝ සභාවම තීරණය කළා මෙයා සංඝ සභාවටවත් ගන්නෙ නැහැ කියලා. ඒ වගේම ප්‍රදේශයේ දාන පින්කමකටවත් ගන්නෙ නැහැ කියලා කිව්වා. නමුත් මෙයා බලහත්කාරයෙන් ගිහිල්ලා එක කණ්ඩායමක් මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණට අයිති කීප දෙනෙක් මෙයාව මහියංගන රාජමහා විහාරයට අභියෝග කරන්න පන්සල් ළඟම බණකුත් කියලා තිබුණා. නමුත් අපි කවදාකවත් ගිහිල්ලා උන්වහන්සේලාට එහෙම පහර දෙන්න ගිහිල්ලා නැහැ. එතකොට නමුත් ඒ ඇතිවෙන යම් සිද්ධීන් ඔක්කොම බොදුබල සේනාවට බැර කිරීමේ කලාවක් මෙයා පවත්වගෙන ගියා. මොකද මුස්ලිම් අන්තවාදී කල්ලි මෙයාව මෙහෙවනවා බොදුබල සේනාවට එරෙහිව අපි එළියට ඉදිරිපත් කරන සත්‍ය විකෘති කළා. මොකද අපි මතයක් ගෙනහවම හාමුදුරු කෙනෙක් හැටියට තව හාමුදුරුවෙක් ඉඳගෙන කියන මේ හාමුදුරුවෝ කියන්නේ බොරු කියලා. ඉතින් අර ඌරගේ මාළු ඌරගේ පිට මේ තියලා කපනවා වගේ වැඩක් මේක. මොකද සෝනන්සේ දැන් මේ පින් රාමුපෙළ බැලුවාම දැක්කේ ස්වාමීන් වහන්සේ එතනට කඩාගෙන වදිනවා. එතනට. ගිහිල්ලා බොහොම ප්‍රචණ්ඩකාර ලෙස හැසිරීමක් වෙනවා. කියනවා මෙතනින් සමාව ගන්නයි කියලා කියනවා. අනිවාර්යයෙන්. ධන ගස්සලා වගේ බලහත්කාරයෙන් සමාවක් ගන්නවයි කියලා. දැන් මේ පොලිසියට ගිහිල්ලා චෝදනාවක් මම දැක්ක කරලා තියෙනවා. මේ බලහත්කාරයෙන් මේ ගත්තේ මගේ වොමනා කමින් නෙවෙයි. මගෙන් එහෙම එකක් වෙලා නෙවෙයි. මාව මේ පීඩනයට ලක් කරා කියලා. ඒතර උන්වහන්සේ කියනවා උන්වහන්සේට තිබුණ මේ චරිත ඝාතනයක් හැටියට මෙතන සලකනවා. දැන් මේ සියලු දේම අපි බලන් හිටියේ රාමු ටික විතරයි. පැහැදිලි ලෙස ඔබතුමා දන්නවා අපි 7 වෙනිදා ගියා විල්පත්තුවේ සමා වෙන්න මේ 8 වෙනිදා මගේ මතක විදිහට 8 වෙනිදා අපි ගියා විල්පත්තුවේ අපි ඇමතිවරයෙක් නම කියන්න ඕනේ නැහැ. ඉතින් ඇමතිවරයෙක් ගැන දැන් කවුරුත් දන්නවා. ඒක අමාත්‍යවරයෙක් විල්පත්තුවේ ඇතුළට ඒක විශාල සිද්ධියක්. මම හිතන්නේ ඒක මේ රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙයි හිට අනිද්දාට. දැන් අපේ පරිසර සංවිධානය මේ ඔක්කොම ක්‍රියාත්මක වෙමින් ඉන්නවා මේ නඩුමගට බහින්න. මොකද අපි සියසින් දැක්කා. ඊට කලිනුත් අපි ගිහිල්ලා ඒවා බැලුවා. මොකද එක වෙලාවකත් මේව කතා කරන්න වෙලාවක් නැහැ. එක්ක ජිනීව ප්‍රශ්නයක්, එහෙම නැත්නම් මෙහි චෝගම් ප්‍රශ්නයක් මොනවා හරි අපිට තියෙන ප්‍රශ්නයක් කතා කරන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. කොයි වෙලාවෙ කටාරින්න බැලුවත් හෝ මේ මුස්ලිම් මුරු තරහ වෙයි, මේ මෙහෙන් දෙමළ මිනිස්සු තරහ වෙයි. සිංහලයේ ප්‍රශ්නයක් විසඳ ගන්න වෙලාවක් නැහැ. සිංහලයේ ප්‍රශ්නයක් විසඳ ගන්න අපේ නායකයන්ගෙන් අපිට අවස්ථාවක් හම්බ වෙන්නෙත් නැහැ. ඉතින් කෙසේ හෝ ඒවා අපි විල්පත්තුවට ගිහිල්ලා ඒ කරුණ නිරීක්ෂණය කරනකොට අපිට දැනගන්න ලැබුණේ මුස්ලිම් ප්‍රජාවගෙන් හිටපු කීප දෙනෙක් කිව්වා හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේක කළ යුතුයි. මේ ඇතැම් ඇමතිවරු කරන දේවල් නිසා මුස්ලිම් වෙච්ච අපටත් මුණ දෙන්න බැරින අනාගතේ ඒ තත්ත්වෙන් කතා කරන මුස්ලිම්වරු අපිට හම්බුණා. එහෙදි මුරුකන් වලදී මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවලදී මේ මිනිස්සු ඇවිල්ලා අපිට කතා කළා. එතින් තමයි අපිට ආරංචි උනේ 9 වෙනිදා දවසේ ඒ වටරක විජිත කියන මරක්කල නිකායට අයිති මොහමඩ් වටරක විජිත කවුද ඒක එහෙම පැසේ සෝමසෝයනාංශකිට යම් කිසි සෝමහාමුදුරුවෝ ඒ විදිහම කියලා තියෙනවා. කියලා මුස්ලිම් සමගි පෙරමුණ කියලා. ඔය පක්ෂයේ සභාපති වටරක විජිත කියලා හාමුදුරු කෙනෙක්. මම නම කියනවා නැත්නම් දන්නේ නැනේ කවුරක්වත්. වටරක විජිත කියලා හාමුදුරු කෙනෙක්. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? දැන් තනිකරම මුස්ලිම් සමගි පෙරමුණ කියන්නේ ඒක මුස්ලිම්. ඒකේ හාමුදුරු කෙනෙක් ඉන්නවා කියන්නේ සිවුර දාගෙන කවුද? මුස්ලිම්. ඒ කියන්නේ මුස්ලිම් කෙනා ඒ කියන්නේ මුස්ලිම් සමගි පෙරමුණට ගියා කියන්නේ එයා මුස්ලිම් කෙනෙක්. මුස්ලිම් කෙනා සිවුරෙන් ඉන්නවා. හැබැයි අපේ නායකයන්ට ඕවා පේන්නේ නැහැ නේද? දැන් අපි එවැනි ස්වාමීන් වහන්සේලාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ ශාසනයට? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? දැන් බුද්ධ ශාසනය රැකෙයිද? මම ඔබතුමාගෙන් ආදරෙන් ඉල්ලා හිටනවා මොකද සෝමහාමුදුරුලා
සෝමහාමුදුරන්ගේ මතවාදය මේ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් දුරාචාරයෙන් පිරි අවස්ථාවක එයින් මුදවා ගන්න ඔබතුමාලා තමයි මේ නන පහන දාල්වල මුල් අවස්ථාවත් ලැබලා දුන්නේ. ඉතින් ඒ වගේම මේ කැලෑව සුද්ධකරන්න මෙපමණකින් හරි මේ ලබා දෙන දායකත්වය කවදාකවත් මම හිතන්නේ අපත යන්නේ නැහැ. ඔබතුමාලා ජාතික මෙහෙවරක් කළා කියලා අපි නැවතත් කියනවා. ඉතින් මේ හාමුදුරුවෝ තව මුස්ලිම් නායකයෝ කීප දෙනෙකුත් ඔය කියන්නා වූ ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් ඒ ඇමතිවරයාම වාහන ලබා දී ඒ ඇමතිවරු විසින්ම මුදල් ගෙවා කාමර වෙන්කොට ඒ කතා කළ යුතු දේවල් සහ චරිතමය වශයෙන් පහර දෙන්න මේ ඔක්කොම ලකලෑස්ති කළා තමයි මේ 9 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවල ඒක අපිට ආරංචි උනේ මන්නාරමේදී. ඉතින් අපි බැලුවා කීප අවස්ථාවල මොකද්ද මේ සංවිධානය සොයනසේ සංවිධානය මොකද ජාතික බල සේනා කියලා දැන් එහෙම ජාතික බල සේනාව කියලා කියන්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාව සහ අපේ ආරක්ෂක අංශ. ජාතික බල සේනාව කියනොත් මේ ජාතික එක්කිරීමේ වෑයමක් නෙවෙයිද මෙතනින් එදා කරන්න උත්සාහයක් දැන් වටරක විජිත කියලා කියන්නේ මේ සංඝ සමාජය කවුද? එයාට මොකද්ද මේ රටේ තියෙන සංඝ බලය? මොකද්ද තියෙන පිළිගැනීම? තනි හුදු පුද්ගලයෙක් විතරයි. අපි දන්නවා මානසික ආබාධයක් තියෙනවා නම් මුල් ඒරියාව තියෙනවා නැත්නම් අංගොඩ තියෙනවා. එතකොට ඒ අංගොඩ ගිහිල්ලා වෙදකම් කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම මේ පිස්සුවෙන් වියරුවෙන් සංඝයා වහන්සේ කෙනෙක් ජාතියටයි ශාසනයට එරෙහිව කටයුතු කරනවා කරුණාකරලා ක්‍රියාත්මක වෙන්න කියලා බුද්ධ ශාසන අමාත්‍යාංශයට කියද්දි ඒගොල්ලෝ නිහඬ නම් සෝනන්ස හැබැයි කියන්නේ මෙයාට පිස්සුවෙන් කියලා එහෙම චෝදනාවක් කරන්නේ නැහැ. මොකද ඒකට නැහැ මොකද අපිට නමුත් තියෙන ගැටලුව අපේ මෙතුමනේ දැන් මේ මොකද සංඝයා වහන්සේකට එහෙම හැසිරෙන්න බෑනේ. එකක් අපි ජාතික ප්‍රශ්නයක් කතා කරනවා. එතකොට ඒ ප්‍රශ්නයට අදාළව උත්තර කියනවා නම් ඒක වෙනම කතන්දරයක්. අනිත් එක අපේ මෙතුමා මෙතන වැදගත්ම කාරණේ තමයි මේ මහියංගනේ බුදු සමුළුවෙන් පස්සේ අපි සහතික වශයෙන් මම අදත් වගකීමෙන් කියන මේ රටේ ආදරණීය මුස්ලිම් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට මේ තක්කඩි අමනෝඥ දුරදක්නා නුවණක් නැති මේ රටේ පරිසරය සංස්කෘතිය මොකද්ද මේ රට මොකක්ද කියලා තේරුම් නොගෙන මේ තියෙන ආගමික නිදහස අනියම් විදියට පාවිච්චි කළා. තමන්ගේ අන්තවාදී ආගමික මත දරන්නන් හැර මේ රටේ මුස්ලිම් ප්‍රජාවත් එක්ක අපිට ගැටලුවක් නෑ දෙයියනේ. හරි ලස්සන කතාවක් කිව්වා මේ මුස්ලිම් අයගේ කාන්තාව ඒ වචනෙම මාත් කියන්නම්කෝ. මුස්ලිම් අයගේ කාන්තාව වදනවා කිව්වා. ලියලා තිබුණා හොඳ ලිපියක්. ගලගොඩ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියනවා සිංහල අපිට පුළුවන් තරම් මේ ජාතිය බෝ කරන්න කියලා. අපේ හාමුදුරුවනේ බොහෝම අමාරුවෙන් කිරිපිටි පැකට් එකක් අරගෙන ඒකත් ඔබ වහන්සේටයි අපි පූජා කළේ. ඉතින් කොහමද දරුවෝ වදලා උන්ට දෙන්නේ මොනවද? උන්ට කන්න බොන්න දෙන්න විදියක් නැති හින්දායි ඒ වැඩේ කරන්නේ නැත්තේ. බුදුහාමුදුරුවෝ අපිට වදාලේ ජාතිපි දුක්ඛා ඉපදෙන එක දුකයි. ඉපදෙනාට පස්සේ මේ ඇක්සිඩන්ට් වෙන්නේ බෙලි කැපෙන ගහගන්නේ මරාගන්නේ දුක් විඳින්නේ අඬන්නේ ආපහු මැරෙන්නේ ඔක්කොම ඉපදෙන හින්දානේ. බුදුදහමේ උගන්වනවා නොයිපදෙන්න නැවත නොයිපදෙන්න වැඩ කරගන්න ධර්ම අවබෝධය ඇති කරගන්න. අපේ හාමුදුරුවෝ කියනවා පුළුවන් තරම් උපද්දවපන් තව පුළුවන් තරම් ඇති කරපන් බෝ කරපන්. රැඳී සිටින්න අප සමගින් දැන් කිටි විරාමයක්. PG Martin Luggage Collection. PG Martin has been in the forefront of the industry since 1948. Lightweight, soft luggages. In providing the nation with top quality luggage bags. Lightweight, hard luggages. Let's travel together with PG Martin. Business Collection. PG Martin Luggage Collection, Havelock Road, Timbirikasiaya. Call us on 5762 PG Martin Luggage Collection. Let's travel together. Roll Bay.
හඬා වැටෙන්නට නොවේ. ප්‍රවෘත්ති වැළපෙන්නට නොවේ. ප්‍රවෘත්ති කොට වන්නට නොවේ. ප්‍රවෘත්ති පුරවැසියන් හට ඇත්ත දැන ගැනීමටයි. පෞද්ගලික රූප මාධ්‍යයේ පුරෝගාමී ප්‍රවෘත්ති සපයන්නා. ශ්‍රී ලංකාවේ මුල් වරට පෞද්ගලික විද්‍යුත් මාධ්‍යයක් මගින් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම අද ආරම්භ වනවා. එදත් අදත් හෙටත් TNL ප්‍රවෘත්ති ඔබ වෙනුවෙන්මයි. මගේ විඩාව නිවා ගන්න තියෙන අපේ මෙතුමා මේ දැන් ජාතිය කියන සංකල්පය ගත අපි කියනවා ජාතිය බෝ කරන්න. මේ රටේ සිංහල ජාතිය පවතින්න අවශ්‍යයි. මොකද සිංහල ජාතියේ ඩියුටියක් තියෙනවා, වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි ඒක මොකද ඔබතුමා හිතන්න ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 9 වෙනි මාසේ ඇයි ලංකාවට එන්නේ? උන්වහන්සේ වෙන රටකට යන්න තිබ්බනේ. උන්වහන්සේ තේරුම් ගන්නවා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් දුප්පඤ්ඤස්ස. මේ ධර්මය ස්පර්ශ කරන්නේ, මේ ධර්මයේ පවත්වාගෙන යන්නේ, මේ ධර්මයේ වැළඳගන්නේ, මේ ධර්මයේ තේරුම් ගන්න සහ අභ්‍යාස කළ මේක ලෝකෙට ඉදිරි කරන්නේ ප්‍රඥාවන්තයෝ මිසක දුෂ්ප්‍රඥයෝ නෙමෙයි. ඒකයි කිව්වේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ටයි. නායන් දුප්පඤ්ඤස්ස මේක දුෂ්ප්‍රඥයින්ට නෙමෙයි. එතකොට අතලොස්සක් දැන් ලෝක ජන ඒ කියන්නේ ඒ කාලේ ගත්තත් ජන ගහණය ගත්තොත් මම හිතන්නේ ඉතා සුළු පිරිසක් මේ ලංකාවේ ඉන්නේ නැත්තේ. අපි මේ කලාපේ හැටියට ගත්තොත් එතකොට මේකේ බුද්ධිමත් පිරිසක් ඉන්න ඇතිනේ. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ බුදුනෝනින් බලලා මෙහි තමයි මගේ ධර්මයේ අවුරුදු 5000ක් කල් පවතින්නේ කියලා තීන්දුව ගන්නේ. එතකොට එදා ඉඳලා අපට ඓතිහාසික වගකීමක් පැවරෙලා තියෙනවා මේ ධර්මයේ પરම්පරාවෙන් પરම්පරාවට ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. ඒක කරන්න නම් සිංහල ජාතිය ඉන්න එපායේ. එතකොට අපි අවුරුදු 2300ක් අවිච්ඡින්නව බුද්ධ ආගම පවත්වාගෙන ආවිල්ලා තියෙනවා. ජාතිය කියන සංකල්පයේ බුදුහාමුදුරන්ගේ දේශනාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් පරමාර්ථ සත්‍ය, අනිත් එක සම්මුති සත්‍ය. පරමාර්ථ සත්‍යදී සුදත් මහත්තයෝ ඔබතුමා සුදත් මහත්තයාත් නෙමෙයි, මම ඥානසාර හාමුදුරුවෝත් නෙමෙයි. අපි දෙන්නම පංචස්කන්ධ දෙකක්. හැබැයි සම්මුති සත්‍යයේදී ඔබතුමාට සුදත් කියලා නමක් ලැබිලා තියෙනවා, මට ඥානසාර කියලා නමක් ලැබිලා තියෙනවා. ඒකට ඉතින් විශේෂණ චණ්ඩි හාමුදුරුවෝ කියයි, රැඩිකල් හාමුදුරුවෝ කියලා තව විශේෂණ පදත් අපේ ක්‍රියාකාරකම් එක එකතු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ජාතිය ගැන ඉතා අපූර්වට කතා කරලා තිනවා සම්මුතික සත්‍යයේදී. මට කිඹුල්වත්පුරයෙන් හමන සුළඟ පවා මට ශාක්‍ය දේශයෙන් හමන සුළඟ පවා සැපයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ තමන්ගේ ජාතියට තියෙන ආදරෙන්. එතකොට අපිට වගකීමක් තියෙනවා අපි උපදිනකොට මේ මගේ මව්බිම ඊළඟට අපිට ඉතුරු කරලා දීපු අපේ හර පද්ධතිය සංස්කෘතික මේ ධර්ම දායාදය මේ ධර්ම ලාභය ඊළඟ પરම්පරාවට ඉතුරු කරන්න අවශ්‍යයි. එතකොට ඉපදීම දුකක් කියන එක මේ එතකොට ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් මේ හාමුදුරු කෙනෙක්නේ. එතකොට ඉපදීම දුකක්. ඒ අපි ඒ කතන්දරය දන්න මුළු ධම්මචක්කප්පවත්තන සූත්‍රයට ගියාම අපි දන්නවා ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. ඉතින් දුක් එහෙනම් මේ සියල්ලම අපි අතහරින්න එපායි. නමුත් එහෙම මේ ධර්මයේ විග්‍රහ කරගන්න එක වැරදි. අපි කියනවා ජාතිය හදන්න. මොකද ජාතිය හදන්න කියලා කියන්නේ ජාතිය වනසන වැඩපිළිවෙල වල එළිය ක්‍රියාත්මක වෙන නිසා. අපි ඒව එළිදරව් කළා සංවිධානයක් කරලා වන්දියාකරණ ව්‍යාපෘති අපි එළිදරව් කළා. ඔය නම් කිව්වොත් ඒක ගැලපෙන්නේ නැති වෙයි. ආයතන දෙකක් මේ රට ඇතුලේ පුංචි පවුල රත්තරන් කියන සංකල්පයට 1973 ඉඳලා ක්‍රියාත්මක වීම ඇතුලේ පහුගිය අවුරුදු 10 ඇතුලේ අපේ මැතිතුමනි 8,90,000ක් අපේ සිංහල කතුන් වඳභාවයට පත් කරලා තියෙනවා. එතන ඉන්නේ සිංහල කාන්තාවොත් 102ක් විතර දෙමළ කාන්තාවොත් පමණ. එතකොට කුසේදිත් මේක වඳ කරනවා. කුසට එන්න කලින් වඳපිටි දීලා නොඑක් දැන් අපි දැකපු දවස්වල ඔය මොනවාද සතකුප්ප වගේ දේවල් කන්ටේනර් පිටින් ගෙනල්ලා ඒවා මේ අපේ කුළු බඩු වලට මිශ්‍ර කළා. ඒ වගේත් හොඳ භාවයටපත් වෙනවා. එතකොට ඉතින් මේක බඩේදිමත් නැසනවා උපදුනාට පස්සේ මද්ද්‍රව්‍ය දීලා මරනවා. ඉතින් මේක විපත්තියක් අපි දැක්කා. එතකොට මගේ ජාතිය ආරක්ෂා කරගන්න, මං උපන් ජාතිය බේර ගන්න, මම උපන් ජාතිය ව්‍යසනයෙන් ගලව ගන්න කතා කරන එක ජාතිවාදය නෙමෙයි. දැන් මම කිව්වොතින් කරුණාකරලා සිංහල කඩේකට ගිහලා බඩු ගන්න කියලා මගේ ජාතියට ඒක කොහොමද ජාතිවාදයක් වෙන්නේ? හැම සිකුරාදා මුස්ලිම් නායකයෝ කියනවනේ මුස්ලිම් කඩේකටම යන්න කියලා. ඒතකොට ඒක ජාතිවාදය නොවෙන්නත් අපි ජාතිය හදන්න
අපේ මිනිස්සුන් ශක්තිමත් කරන්න අපේ තැනකට යන්න කියන එක කොහොමද ජාතිවාදයක් නේ? ඒගොල්ලන් කරන දේ ඇයි අපිට නරක වෙන්නේ? ඉතින් මේව ගැන කතා කරද්දී ඒවට උත්තර නොදී කොහේවත් ඉන්න පරාජිකා වෙච්ච සංඝයා වහන්සේලා අපිත් එක්ක සම්ඩු කරන්න මේ ගමන අඩපණ කරන්න ඉදිරිපත් කරනවා. ස්වාමීන් කියන්නේ ඒක පාරාජිකා වෙලාද? ඒතකොට පාරාජිකා අනිවාර්යෙන්. ඒතකොට ඒ කියන්නේ බෞද්ධ ශාසනයේ ඉන්න බෑ කියලා දුන්නා. අනිවාර්යෙන් ඉන්න බෑ. අපි ළඟ තියෙන දේවල් දැන් උදාහරණයක් ඒ කියන්නේ කර්මයන්ට ඇතුල් වෙලා කියලා ස්වාමීන් දැන් මෙතිතුමනි දැන් අද උදේ සමාවෙන්න දැන් අද උදේ මට කතා කරනවා මහියංගනේ ප්‍රදේශයේ පුජ්‍යලයක් ලක්ෂ 7මාරක් මේ මිනිස්සයා අරගෙන උසාවිත් අරගෙන ගිහිල්ලා දැන් ඒ සල්ලි ගෙවන්නේ නැතුව ඒ මිනිස්සයා පීඩාවට පත් වෙලා ඉන්නවා. දැන් එහෙම එකක් උසාවි තියෙනවද? සතර පරාජිකාවට අනුව ගත්තොත් සොරකම කියන එක සතර පරාජිකාවෙන් එකක්. එතනම ඉවරයිනේ. එතකොට මේ මිනිස්සු කොහොම හරි මේ මුදල් ස්වාමීන් මොකද ඉරකේම ස්වාමීන් අනේ සමාවෙන්න ස්වාමීන් දැන් කියනවා දැන් මම දැක්කේ එතන චීවරය නැතොත් අපේ සිවුර දරාගෙන ඉන්න අය විසින් චීවර ධාරයෙන් කියලාත් කියනවා ස්වාමීන් වහන්සේ නෙවෙන්නත් පුළුවන් වැඩියම කරන්නේ අර ඒකේ කියනවා තැනක මම දැකලා තියෙනවා ලෝගෝ දාගෙන ඉන්න එකට නෙවෙයි එයාට වඩා මේ සංඝයා වහන්සේලා අතින් මේ වැඩේ වෙනවයි කියන එක. මට සංඝයා වහන්සේ කියන්නේ මම චීවරධාරීන් කියමු. දැන් මේ වගේ එකක් වෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒක අසාධාරණයි කියන එක බොහෝ දුරට කට්ටියට යම්කිසි විදියට වර්කා එකක් ඇඳගෙන ඉන්නවා නම් ඒ වගේ කෙනෙකුට චෝදනා එල්ල කරන්න. මොකද මේ සංඝයා වහන්සේලාම මෙහෙම කරනවා නම් අපේ මිනිස්සු තමයි මේ වැඩේ කරන්නේ කියන කතාව. මම හිතන්නේ ඒක අපිට බලා ගන්න පුළුවන් ඒ රූපරාම. ඒකයි වැඩිම මස් කන්නේ. අපේ මිනිහට මොන්රෙක් තියා ඕන මසක් කනවයි කියලා සිංහල මිනිහා. අනිත් අය එහෙම කරන්නේ බොහොම තෝරා බේරාගෙන තමයි කියන එක. දෙයනේ මේ සිවුර දාගෙන කොච්චර හොරු ගිහින් තියනවද? මේ සිවුර දාගෙන කොයිතරම් අපරාධකාරයෝ අපරාධ කරලා තියනවද? අපිට එතකොට ඇගිල්ල දික් කළා කිව්වොත් හරිද? ගලවපන් සිවුර. ඕක දාගෙන සල්ලි අච්චු ගහලා තියනවා අන්න එකෙක්. ඕක දාගෙන අන්න ස්ත්‍රිය දූෂණය කරලා තියනවා එකෙක්. ගලවපියෝ ඒ සිවුර කියලා කිව්වොත් මට ගලවන්න පුළුවන්ද? ඔලු කුඩු පට්ටම් කරනවා. බුදුහාමුදුරුවන්ගේ මේ ඔක්කොම හාරනවා. චෛත්‍ය ඔක්කොම හාරනවා. අර පොළොන්නරුවේ ඔක්කොම ගොඩ දාලා. මුස්ලිම් අය කෙනෙක්වත් එතන අහුන්නේ නැහැ. අහුනායකින් අහුනේ හාමුදුරු කෙනෙක් අහුණා. පොලිසියේ රාලහාමි කෙනෙක් අහුණා. ඉස්කෝල ගුරුවරයෙක්, හමුදාවේ මහත්තයෙක්, පොලිසිය මහත්තයෙක් අහුණා. කට්ටඩි මහත්තයෙක් අහුණා. ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් අහුණා. ඕක අඳින්න එපා කියනවනේ. ඒක ගලවන්න කියනවනේ. ඒ ඇඳුම ගලවන්න කියනවනේ. කුඩුකාරයෙක් දවසක් ගියාලු ඕක ඇඳගෙන අර ඒ ඇඳුම ඇඳගෙන මූණත් වහගෙන. හැබැයි කුඩුකාරයා එහෙම ගියාලු කියලා මාධ්‍යවල කිව්වා මිස යනකොට ගත්ත ඡායාරූපයක් පෙන්නුවේ නැහැ. එහෙම යනකොට ඇල්ලුවේ නැහැ. කතාවක් ප්‍රචාරය කළා. මාස්මි මෙහෙම ගිහින් තියෙනවා කියලා අර ඇඳුම දාගෙන. දෙයනේ මේ සිවුර දාගෙන කොච්චර හොරු ගිහින් තියෙනවද? මේ වගේ දේවල් වල කොහොමද සොයනාංශේ උත්තර සපයන්නේ? දැන් අපේ සුදත් මෙතුමනි බලන්න දැන් කාරණා දෙකක් ඔබතුමා ඇහුවා. දැන් අපි මුස්ලිම් සමාජයේ කාන්තාවන් අඳින ඇඳුම ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දැක්ක මුස්ලිම් ඇමතිවරු පවා අපිට මෙතුමනි බලන්න දැන් කාරණා දෙකක් ඔබතුමා ඇහුවා. දැන් අපි මුස්ලිම් සමාජයේ කාන්තාවන් අඳින ඇඳුම ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දැක්ක මුස්ලිම් ඇමතිවරු පවා අපිට චෝදනා කළා. ඔබ වහන්සේලාට අයිතියක් නැහැ මේ මුස්ලිම් කාන්තාවගේ ඇඳුම. ඇත්ත. මේ රටේ පිළිගත් මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුමක් තියෙනවා. අපි ඒක දන්නවා ලස්සනට හිජාබ් එක දාලා සිනහ මුස්ලිමුන්ගෙන් ඉන්න අපේ සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවෝ. දැන් ඒ හිජාබේ වෙනුවට මේ බුර්කාව නැත්නම් නිකාබේ මූණ සම්පූර්ණයෙන්ම වැහිම ගැන අපිට ප්‍රශ්න කරන්න කාරණා දෙකක් එළඹුණා. එකක් පහුගිය කාලේ ඝාතනය වෙච්ච මාලිගාවත්තේ හිටපු ප්‍රබල පාතාල නායකයෙක් වෙච්ච මාමාස්මිගේ සිද්ධිය. දැන් මේ මෙතන කියනවා ඒක කවුරුත් දැනන් හිටියේ නෑ. පින්තූර
සාධක නැහැ මේක ඔප්පු කරන්න මාමස්මි මෙහෙම එකක් ඇඳගෙන හිටියදවත් කියලා. එතකොට මේක නිර්මාණය කරපු කතාවක් හැටියට. නමුත් ඒකට ඒ සියලු තතු ආරක්ෂක අමාත්‍යාංශය සහ බුද්ධ්‍යංශ සොයාගෙන තියෙනවා. බොහෝ දේවල් ඒ ආරක්ෂකාංශය එහෙම එලිපිට කතා කරන්නේ නැහැ. නමුත් අපි ඒක හොඳ ආකාරවම දන්නවා. එතකොට ඒ මාමාසිංගේ සිද්ධිය එකක්. අනිත් දෙවෙනි කාරණාව තමයි අපි අම්පාර ප්‍රදේශයට ගියාට පස්සේ නැගෙනහිර පළාතේ ඒ පළාත් වල උසස් අධ්‍යාපනයට යොමු වෙච්ච දරුවෝ ඒගොල්ලෝ දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. මොකද සමහර දැන් වැඩි ඕනේ මම දැන් නම් කියන එක සදාචාරාත්මක නෑ. ප්‍රධාන ආයතන දෙක තුනකින් අපිට කතා කළ මේ ගැටලුව කිව්වා. ඒ ආයතනවල විභාග ශාලාධිපතිවරු අපිට මේ කතාව කිව්වා. විභාගයට වාඩි වෙන තැනැත්තිය S2කින් පමණක් කොහොමද හඳුනගන්නේ? සමහරව S2කට මේසුත් දාලා එනවා. දන්නේ නැහැ මේ විභාගයට වාඩි වෙන්නේ ඒ කියන්නේ තීරණාත්මකම විභාග. දන්නේ නැහැ වාඩි වෙන්නේ අදාළ ශිෂ්‍යාවද ශිෂ්‍යාවගේ අක්කද එහෙම නැත්නම් නංගිද ගුරුවරියද කියලා. මේක මූණ උස්සලා බලන්න බෑ. ඒ ප්‍රශ්න මේවා මේ සමාජීය වශයෙන් ඇති වෙන ගැටලු අනාගතයේදී ඇති නොවෙන්න මේවා පිළිබඳ මුස්ලිම් සමාජය කරුණාකර සාකච්ඡා කරන්න කියන එකයි අපි ගිහලා මුස්ලිම් කාන්තාවෙන් හඳුන් ගලවලා නැහැ කොතනකවත්. අපි කිව්වේ මුස්ලිම් සමාජයේ නායකයෝ මේ බෙදුම් වාද ගේන්න නැතුව මේක සාකච්ඡා කරන්න කියන යෝජනාව පමණයි අපි කළේ. දැන් ඔබතුමා හිතන්න අපේ මේ තරුණයෙක් හෙල්මට් එකක් දාගෙන ගිහලා බැංකු කාඩ් එකකින් සල්ලි ගන්න බෑ. ඒ වගේම ඔබතුමාට හෝ මට හෝ වෙන කාට හෝ නැත්නම් අපි ගත්තොත් සාමාන්‍ය මිනිහෙකුට මේ වාහනේ ටින්ටඩ් කරගෙන යනකොට මේවා ටින්ටඩ් එක ගලවන්න කියනවා. මොකද කියලා අහපුවාම අඳුර ගන්න බෑ කියලා. මට සුද්ධ අයිතියක් තියෙනවා මගේ ඉස්සරහා ඉන්න ගෑණියද පිරිමියද කියලා අඳුන ගන්න. එතකොට අපිට හෙල්මට් නීතිය වෙනයි අඳුරු වීදුරු සහිත නීතිය අපිට වෙනම නීතියක මුස්ලිම් කාන්තාවන්ට සම්පූර්ණයෙන් වැවුවාම ඒ ඔක්කොම එකයිනේ. වාහනයක් ටින්ටඩ් කිරීම හා සමානයි සම්පූර්ණම මූණ ටින්ටඩ් කරගත්තාම. ඉතින් ඒකට මුස්ලිම් කාන්තාවෝ මේ අපිත් එක ගැටෙන්න ඕන නෑ. අපි කියන්නේ එක නීතියක් හදන්න රටට. එතකොට චීවර එතකොට දැන් මේ සංඝයා වහන්සේ කියනවා මේ ලෝකේ තියෙන හොඳම ඇඳුම මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම. ඒක එයාගේ විග්‍රහයනේ. ලෝකේ කාන්තාවක් ඇඳිය යුතු වටිනා හොඳම විනීතම ඇඳුම. මේ සිංහල ගෑනු ළමයි පුටුවේ වාඩි වෙනවා රැස්වීමට ඇවිල්ලා වාඩි වෙලා පොත තියාගන්නවා මෙහෙම ඉතුරු ටික වහගන්න. පොතක් තියාගන්නවා. ඉතින් ඔය පොතක් තියලා වහගන්න අතරේ තව රෙදි කෑල්ල තව චුට්ටක් දිගට ඕක මහගෙන ඇඳගත්තා නම් හැමතැනම ගියාම වැහෙනවනේ. අපේ එකීලා ඇඳගෙන යන හින්දා තමයි වැඩිපුර ඔය ඇක්සිඩන්ට් වෙන්නේ. ඒ ඩ්‍රයිවර් මහත්තයා මේක කරකෝ අරක දිහානේ බලන්නේ. සත්තකින් ත්‍රිවිල් කාර්යෝ ඊරත් පෙන්නුවා 6 දෙනෙක්